මීට වසර 14කට පෙර එනම් 2011 වසරේ ජපානයේ ආපසු ඇද දමන තරම් ප්‍රබල සුනාමි උවදුරකට මුහුණ දුන්නේය. අදටත් ජපාන වැසියන් පවසන්නේ 2011 සුනාමියෙන් පසුව ජපානයේ පෙර තිබූ තත්ත්වයේ තරමක් වෙනස් වූ බවය. මේ කියන්නේ දෙසැම්බර් 8 වනදා ජපානයට ආ භූකම්පනය ගැනය. ජපානයේ උතුරු හා නැගෙනහිර ප්‍රදේශ සඳහා මේ බලපා ඇති අතර තික්තමාපකයේ 7.6ක අගයකි. කොකයිඩෝ, අමෝරි, රේටා, චීපා මූදුවවට ප්‍රදේශ මේ බලපෑමට ලක් වූ අතර ඉදිරි සතිය අඩි 10ක් උස ඇති උදම් රැළ ජපානයට ඇතුළු වේ යයි යන කතාව ලොව පුරා පැතිර ගොස් ඇත. නමුත් ජපාන රජය පවසන්නේ ඉදිරි අවදානම පිළිබඳ නිරන්තරයෙන් ජනතාව දැනුවත් කරන බවත් අනවශ්‍ය බියක් ඇති කර නොගන්නා ලෙසය.